අද අපි හදන්නේ රෙඩ් වයින් එකක් පාවිච්චි කරලා බීෆ් බොර්ගොනියෝන් එකක් එක්ක මෑෂ් පොටැටෝ. ඒ ප්‍රොනන්සියේෂන් එක පොඩ්ඩක් හරියට දන්නේ නැහැ. හැබැයි කොහොමද ඒක තමයි කෑම. මම බීෆ් ටික මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ටිකක් ලොකුත් නැති පොඩිත් නැති සාමාන්‍ය ප්‍රමාණයේ කැලරි වලට කපාගෙන තියෙනවා. ඉතින් අපි මුලින්ම මේකට ලුණු ගම්මිරිස් දාලා මේක සීසන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි භාජනයකට බටර් දාගන්න ඕනේ. දැන් බටර් ටික හොඳට මෙල්ට් වෙලා තියෙන. ඉතින් අර අපි සීසන් කරගත්ත බීෆ් එක අරගෙන අපි දැන් මේ බටර් එකේ ටිකක් වෙලා බැද ගන්න ඕනේ. අපි මේක සම්පූර්ණයෙන්ම බැද ගන්න නැහැ. ටිකක් වෙලා සාමාන්‍යයෙන් පොඩ්ඩක් බැද ගන්නවා මේ බටර් එකේ. ඉච්චරයි කරගන්නේ. මේ වගේ ටිකක් මේක බැදගත්තට පස්සේ අපි මේක ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. ලුණු, කැරට්, සුදු ලුණු. ඊට පස්සේ අපි මේකට බේ ලීව්ස් දාගන්න. ඒ වගේම මේ තියෙන්නේ සැල්දරි. ලුණු, ඒ වගේම ගම්මිරිස්. අපි අර කලින් ෆ්‍රයි කරගත්ත බීෆ් එක. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ රෙඩ් වයින්. දැන් ඔයාලා මේක පැයක් විතර හොඳට කුක් කරගන්න ඕනේ. අපේ බීෆ් එක මෙන්න මේ ගානට ආවට පස්සේ අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි මෑෂ් පොටැටෝ එක හදාගමු. ඉතින් මම මෙතන තඹගත්ත අල අරගෙන තියෙනවා. ගම්මිරිස්, ලුණු, බටර්, ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්.